Hello guys, welcome back to my channel. අද නොවැම්බර් 23 ඉරිදා ඔයගලන්ට පේනවාද අපි මේ කොහෙද ඇවිල්ලා කියලා අද 2025 ඩුබායි රන් එකට අපි දැන් ඇවිල්ලා ඉන්නේ. මේක අපේ first time ඩුබායි රන් එක. මේගොල්ලන්ගේ නොවැම්බර් මාසේ දවස් 30ම මේගොල්ලන්ගේ ෆිට්නස් month එකේ තියෙන මේජර් ඉවෙන්ට් එකක් තමයි ඩුබායි රන් එක. ඩුබායි රන් 25 අපි දැන් ඇවිල්ලා ඉන්නේ. තාම අපි ස්ටාර්ටින් ලයින් එකට යන ගමන් සෑහෙන ක්‍රවුඩ් එකක් ඉන්නවා. මෙතන ඇත්තරම මේ ඩුබායි රන් එක තියෙන්නේ මේගොල්ලන්ගේ මේන් හයිවේ එක වෙන ෂේක් සයිඩ් ඩුබායි ෂේක් සයිඩ් රෝඩ් එකේ. වෙනදාට මෙතන වාහන ලක්ෂ ගණනක් යනවා එදිනදා මාරුන. අද හැබැයි මේ වෙලාව වෙන් කරලා තියෙන්නේ මේ ඉන්න රෙසිඩන්ස්ලට, මේ ඉන්න ටූරිස්ට්ලට. මොකද ඩුබායි රන් එක යන්නේ ඩුබායි ෂේක් සයිඩ් රෝඩ් හයිවේ එකේ. මාර ක්‍රවුඩ් එකක් ඉන්නවා. පොඩි ළමයික ඉඳලා වයසක අයන ඉඳලා හැම ගොඩක් කට්ටිය ඉන්නවා. අපි ඉස්සරහට මම ඔයාලට පෙන්නගෙන යන්නම්. මාර ක්‍රවුඩ් එක සයිඩ් එකේ මියුසික් දාලා ඔවෙනවා පෙන්නන ඔයගලන්ට. ඩුබායි ෂේක් සයිඩ් රෝඩ් එකේ මේ විදිහට පයින් යන්න පුළුවන් අවුරුද්දට එකපාරයි. ඒකපාර තමයි මේක ඩුබායි රන් එක. අනිත් හැම දවසෙම උදේ හවස මේකේ වාහන විතරයි යන්නේ. කවුරුත් පයින් යන්න බෑ මේකේ. ඒක මාර එක්ස්පීරියන්ස් එකක්. අපේ ෆස්ට් ටයිම්. Congratulations just for waking up and being here, guys. Well done, well done, well done. And a huge congratulations, like you said, Chris, all the kids and the parents. I've got Spider-Man down here. Good morning, Spider-Man. It is so incredible for you to bring the kids. The big waves
ඩුබයි මියුසියම් of the future. මේ ෂේක් සයිඩ් රෝඩ් එකේ වෙන්දර වාහන විතරයි උදේ ඉඳන් යන්නේ. අද මේ වෙලාවේ මේ ඉන්න මිනිස්සුන්ට තමයි වෙන් කරලා තියෙන්නේ මේ වෙලාව. මාර සත්‍ය මම දන්නේ නැහැ මම සවුන්ඩ් එක ඇහිද නැද්ද කියලා. Then once you do, what an incredible view you've got here. Good morning, good morning. I'm really shouting out Dunkin' Donuts. You've been separated. මේ රන් එක කිලෝමීටර් 5යි කිලෝමීටර් 10යි කියලා දෙකක් තියෙනවා. අපි තෝරගත්තේ 5 එක මොකද මේක අපේ ෆස්ට් ටයිම්. මොකද කිලෝමීටර් 10 තියෙන සාමාන්‍යයෙන් ටිකක් එක්ස්පීරියන්ස් තියෙන අයට. You brought out a big crowd this morning. Thank you so much. So As many people as possible. මම ඉස්සෙල්ලා කී ආවේ Mulligan. මේක කිලෝමීටර් 5 කිලෝමීටර් 10 කියලා දෙයක් තියෙනවා. Well done. අපිට තෝරගන්න කලින් තිබ්බා. අපි කිලෝමීටර් 5 තෝරගත්තේ. දැන් අපි මේ යන්නේ මේ පැත්තට. Like we said, be patient. There is plenty of time. පොඩි ළමයික ඉඳලා ලොකු අය වෙනකම් මේගොල්ලෝ ඒ ඒජ් කැටගරිස් අල රෙජිස්ටර් කරගත්තා. මේක රෙජිස්ටර් කරගන්න ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් තිබ්බේ. අතන මේක මේ එන්න හිතපු එකක් නෙමෙයි. ක්ලෝසින් ඩේට් එක සතියක් වගේ දීලා තමයි මට හිතුනේ මේ මෙතනට එන්න ඕනේ කියලා. සද්ද වැඩි. අපි දැන් ඇවිල්ලා එමිරේට්ස් ටවර් මෙට්‍රෝ ස්ටේෂන් එකට. අපි පටන් ගත්තේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකෙන්. එතන ඉඳන් අපි මෙතනට දෙනවා කිලෝමීටර් 2ක්. අපි කිලෝමීටර් 2ක් ආපස්සෙ ඉඳලා තමයි මෙතෙන්ට ආවේ. මොකද ඒගොල්ලෝ අර මෙතෙන්ට එන සෙනගත් එක්ක සෙනග ප්‍රමාණයත් එක්ක උදේ ඉඳන් ඒගොල්ලෝ ටයිම් එකක් දීලා තිබ්බේ. ඒ ටයිම් එක වෙන් කරගත්ත අය එන පිළිවෙලට ඒගොල්ලෝ ලයින් අප් කරනවා ස්ටාර්ටින් ලයින් එකේ ඉඳලා. දැන් අපි මේ ඇවිල්ලා අපි දැන් මේ මැදක් හරියට එන්නේ ඉන්නේ. ස්ටාර්ටින් ලයින් එක අපිට පේනවා ඈතට මේ තව ඈත තියෙන්නේ. තව මෙතන තව කිලෝමීටරයක්වත් යන්න තියෙනවා මං හිතන්නේ. තව ඉස්සරහට ස්ටාර්ටින් එකට. බලමු අපි ඉස්සරහට යන්න. Dubai Police, a big thank you to Dubai Police for being here this morning and looking after us. Thank you to everybody involved, the ambulance, the RTA. So we do have අපි පටන් ගන්න තැන ඉස්සරහට ඇවිල්ලා ඉන්නකොට අපි ටික වෙලාවක් හරි දැක්කා මෙන්න මේ වගේ පැරෂූට් සංදර්ශනිකුත් ඒගොල්ලෝ පටන් අරගෙන තිබ්බා. ඒක ටික වෙලාවක් යනකම් දිගට මේගොල්ලෝ කරගෙන ගියා. අපිත් ඒකත් එක්කම රන් එක පටන් ගත්තට අපි ඉස්සරහට ගියා. හැබැයි මං හිතනවා මීට වැඩිය මේගොල්ලන්ගේ එන්ටර්ටේන්මන්ට් පොඩක් තිබ්බනම් හොඳයි කියලා. spectacular morning, another record made in your Dubai run 2025. As we said, our paramotors bringing it Good morning, Dubai. Sharaf Retail, thank you so much. Of course, we love the 25-hour hotel. Thank you for everything. Hello, everybody at the back. We're shouting out everybody. If you're not with the corporate team, please big shout out. We've got Globe Fed down here. Azizi are here. Azizi here, still separated from your group. The UAE flag, a fantastic flag as well. You look fantastic this morning. Thank you so much for taking the time coming out this morning. Marshall, you guys are amazing. Well done. Everybody here is so brave. Well done. Good morning. Good morning. Yasa, is it Yasa? Well done, Team Yasa. Welcome to your Dubai Run 2025. Get your watches ready to go in 3, 2, and 1. There you go. Many of you crossing that line right now. Good morning, everybody. Take it on. Keep on moving, keep on moving. දැන් පටන් ගන්න තැන පහු කරලා කට්ටිය ඉස්සරහට යනවා. පොඩ දුවගෙන යනවා. මෙතන කවුන්ට් එක වැඩි අපේ ඉමීඩ ඇවිදගෙන යනවා. දුවන්න පුළුවන් කට්ටිය දුවනවා. අනිත් කට්ටිය ඉමීඩ ඇවිදගෙන යනවා ඉස්සරහට. Dubai Trade and 10K.
මේ දෙපැත්තේ දාලා තියෙන සවුන්ඩ් සිස්ටම් එක කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. මම කෑ ගහලා අර පටන් ගන්න ටිකේ පොඩ්ඩක් කෑ ගහපු ටිකට මගේ වොයිස් එක ගිහිල්ලා තියෙන්නේ නැහැ. Extraordinary sight to see. The amount of Make sure you keep moving. Everybody needs to get across the start line. The paramotors are still going along Shakeside Road. They're doing an incredible job. Yeah. Wave those beautiful UAE flags around. Thank you, team. Beautiful United Arab Emirates. A Sunday morning, weather-wise, absolutely perfect. Welcome to your Dubai run. මේ කූටි ළමයි යනවා. අපේ කිලෝමීටර් 5 ඉවර වෙන්නේ බර්ජ් ඛලීෆා එක. බර්ජ් ඛලීෆා එක කිට්ටුවට ගිහිල්ලා එතන ඩුබායි ඔපෙරා එක ගාවින් තමයි අපේ කිලෝමීටර් 5 ඉවර වෙන්නේ. දැන් යනවා දුවනකොට මං හිතුවා අත දාගෙන දුවන්න වෙයි කියලා පටන් ගත්ත ගමන් නෑ එහෙම නෑ කට්ටිය ඉඳගෙන පාරේ ඉඳගෙන ඇතින් ජීවිතේට එකපාරයි අවුරුද්දට එකපාරයි ඩුබායි රන් එකේ මේ chance එක හම්බෙන්නේ. ඉතින් මිනිස්සු තමන්ගේ chance එකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. මේ පේනවනේ කට්ටිය. දුබායි මේන් හයිවේ එකේ අපි මේ යන්නේ කට්ටිය ෆොටෝ ගන්න ඉඳගෙන. දැන් මේ අපි මේ යන පැත්ත කිලෝමීටර් 5 කට්ටිය. කිලෝමීටර් 5 දුවන කට්ටිය තමයි මේක යන්නේ. අපිට එහා පැත්තේ පිටිපස්සේ පේන ලයින් එකේ එහා පැත්තේ පාරේ ඒ කට්ටිය කිලෝමීටර් 10. කිලෝමීටර් 10 සිලෙක්ට් කරගත්ත එකට තමයි මේ පැත්තෙන් යන්නේ. මම ඉස්සරහට අගලා. කට්ටිය ගොඩක් ඉස්සරහට ගිහින් ඉන්නේ. අපි මේ මීට ඇවිද ෆොටෝ ටිකක් කරගන්න ගම යන ගමන් ඉන්නේ. මේ ඔයගොල්ලෝ පේනද ඉස්සරහ පැරෂූට්ස් වලින් යනවා. කට්ටිය චිල් එකේ ඉන්නවලු. ඉස්සර වගේ දැන් දුවන්න බෑ. ඉතින් මේ කාලෙකින් පොඩ්ඩක් එක මහන්සි වෙන වැඩක් කරන්න ඊට පස්සේ ඉතින් වැඩ ඉවර යන්නේ. මාසෙ ya vamos a ver.
sorry. මාර ආතල් එකක් තියෙන්නේ මෙතන. කට්ටිය දුබායි රන් කියලාවට කට්ටිය හැමෝම දුවන්නේ කීප දෙනා අනිත් හැමෝම ඉතින් කිලෝමීටර් 5ක් යන්න බෑ හිමීට. ගොඩක් දැන් අපි දෙන්න විතර මෙතන අපි දෙන්න මේ තනියම ඉතින් අනිත් ගොඩක් කට්ටිය ගොඩක් ඔෆිස් වලින් ඇවිල්ලා දෙනවා ගොඩක් කට්ටිය යාළුවෝ සෙට් වෙලා ඉලා දෙනවා. දැන් අපි දෙන්න විතරයි ආවේ තනියම. මේ මිනිහ ඇවිදගෙන යනවා ඉතින් කිලෝමීටර් 5 ඉවර කරන්නත් බෑ කොහොම හරි. බලමු ඉස්සරහට ගිහිල්ලා තව ඉස්සරහා මං හිතනවා මොනාරේ හපනින් things ඇති කියලා ඉස්සරහා බලමු ගිහිල්ලා. අපිට දුවමු ඉස්සරහට එන්න. අපිට දුවගෙන යන්න නැත්නම් අපිගේ අපරාධනේ. දුවන්නත් එපායි. වෙනද උදේට දුවන්නේ මේ වැඩට යනකොට තමයි වෙන්නේ උදේට දුවන්නේ. දැන් අද මේ නිමාඩු දවසේ උදේම හැරලා දුවන්නම ආවා. හිමීට මහන්සි වෙලා අඩු වෙනවා යටින් නැවත පටන් අතෙන්දලිය.
not Uruguay yet, alright? Enjoy that. මම හිතන්නේ ඉවර වෙන ළඟයි අපේ කිලෝමීටර පහ මම හිතන්නේ දැන් අවසානට ඇවිල්ලා ඉන්නේ මට මතක හරියට ඔව් දුබයි මෝල් එක තියෙනවා ඒ කිට්ටුවෙන් ඉවරයි මට මතක හරියට බලමු ගිහිල්ලා ඉස්සරහ මම දැන් මේ අවසානට ඇවිල්ලා ඉන්නේ අතන ඉස්සරහ වටෙන් ගිහලා ඉවර වෙනවා අතන ඔපෙරා එක ගාලා දැන් හරි මහන්සි යා ඉමේඩියා මේ පාර රන් එකේ තීම් කලර් එක තමයි ලානිල් පාට. අපි රෙජිස්ටර් වෙන්න පරක් වුණේ ඉඳ අපිට ටී-ෂර්ට් එකක් මුන්නේ යනවාට ඉතින් ටී-ෂර්ට් එක නතුනට අපි සුදු පාට අරන් ආවේ මේ ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ රෙජිස්ට්‍රේෂන් ලිමිට් එකක් තියෙන නිසා පරක් වෙලා රෙජිස්ටර් වෙනකොට කොහොම ටී-ෂර්ට් හම්බෙන්නේ නැහැ. try කරා ගිහිල්ලා මේ ගන්න උනට ගන්න හම්බුන්නේ නැහැ. රෙජිස්ටර් වෙනකොට මේකේ පේන්නනවා අපිට ටී-ෂර්ට් එකක් තියෙනවද නැද්ද කියලා. ඉතින් මේ අපේ එකේ තිබ්බේ නැහැ. ගිය අවුරුද්දේ කොළ පාට මේ පාරලා නිල් පාට ලස්සන ටී-ෂර්ට් එක. ඒක ඔයගලන්ට පේන්නේ නැති මේ අඳන් ඉන්න කට්ටිය. තමර කම්පැනිස් වලින් white t-shirt වල තිබුණා මේ logo එක. තමර කම්පැනිස් වලින් ඒගොල්ලන්ගේ වෙනම logo කරලා ඒගොල්ලෝ වෙනම ටී-ෂර්ට්ස් print කරලා එහෙම groups ඇවිල්ලා තිබ්බා. Last line, hey, last line. Hari finish eකට ආවා. මොනවද එහෙනම් අපේ අද දවසේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. යාස් විස්පා අපේ ඩුබායි රන් එක අපි දැන් ෆස්ට් ටයිම් පාටිසිපේට් කරා. අපි දැන් මේ මෙතන ඉන්නේ ඩුබායි ෆවුන්ටන් එක ගාවට. ෆවුන්ටන් එක පිටිපස්සේ තියෙන්නේ. මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා. එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ඉන්ටරෙස්ටිං වෙන්නේ නැති. ඔයගොල්ලෝ එන්ජොයි කරන්න නැති මේ වීඩියෝ එක. මොකද අපි නම් හරියට එන්ජොයි කරා. මොකද මේක අපේ ෆස්ට් ටයිම් සහ මේක අපිට මාර එක්ස්පීරියන්ස් එකක්. ඒක මෙතනට එන්න ඕනේ එක්ස්පීරියන්ස් එක ගන්න. අපි try කරන ඊළඟ අවුරුද්දෙත් මේකට join වෙන්න. මොකද මේක අවුරුද්දට එකපාරයි මේ chance එක අපිට හම්බෙන්නේ. එහෙනම් ඔයගොල්ලෝ වීඩියෝ එක බලලා ඔයගලන්ගේ ideas comment කරන්න. මගේ channel එක subscribe කරන්න, වීඩියෝ එක share කරන්න. අධිකරම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න එහෙනම්. එහෙනම් හැමෝටම ජය වේවා.